අපි බලමු ගයක් නෝමල් විදිහට ගයක් වයරින් කරන විදිය. ඉස්සෙල්ලාම වොෂ්රූම් එකක් ගත්තම වොෂ්රූම් එකේ එනවා මෙතන එනවා 13 MP ප්ලග් එකක් සේව් සොකට් එකක්. ඒ කියන්නේ අපි හිතමුකෝ රැවුල කපා ගන්න කොණ්ඩේ මේ වේලවා ගන්න ඒකට. ඊට පස්සේ මෙතන එනවා හොට් වෝටර් ප්ලග් එකක්. ඒකේ ඉන්නේ අපි හිතමුකෝ මෙතන මේ ඩීසල් පොයින්ට් එකක් හයි කරගන්න. ඊට පස්සේ එක ලයිට් එකක් එනවා. ඊට පස්සේ ඒ මේකේ ස්විචස් එනවා මෙතන. එතන එනවා ඩබල් පෝල් ස්විච් එකකුයි මේ වන් හෑන්ඩ් ස්විච් එකක් හයි කරලා තියෙනවා ලයිට් එකට. ඊට පස්සේ අපි බලමු මේ ගෙදර බෙඩ්රූම් එක කොහොමද වයරින් එක කරන්නේ කියලා. එතනම ලයිට් තුනක් දාලා තියෙනවා. ලයිට් තුනයි ෆෑන් එකයි. ඒකේ ස්විචස් දාලා තියෙනවා මේ හරියේ. ඊට පස්සේ අපි 13 MP ප්ලග් දෙකක් දාලා තියෙනවා මේ නෝමල් වයරින් එක මේකේ ගේක ගහලා තියෙන නෝමල් වයරින් එක. ඊට පස්සේ අපි ඒකේ බලමු පැන්ට්‍රි කොහොමද තියෙන්නේ කියලා. පැන්ට්‍රි මෙතන දාලා තියෙනවා 13 MP ප්ලග් තුනක්. ඊට පස්සේ පැන්ට්‍රියට දාලා තියෙනවා ලයිට් දෙකක් දාලා තියෙනවා. එළියේ පොඩි බැල්කනි කෑල්ලක් තියෙනවා. බැල්කනි කෑල්ලටත් ලයිට් දෙකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේකේ ලිවින් එකේ කොහොමද කරලා තියෙන්නේ කියලා. ලිවින් එකෙත් ඒ විදිහටම තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට දාලා තියෙනවා පොඩි සිංගල් පේස් DB එකක්. මේ සිංගල් පේස් DB එක දාලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒකේ මේ ස්විච් මේන් ස්විච් දාලා ඊට පස්සේ 10 ඇම්පියර් 16 ඇම්පියර් බ්‍රේකර් දාලා ඒ විදිහට නිම කරලා තියෙනවා. ඊට පස්සේ මේ එක ගේක තියෙනවා වොෂ්රූම් දෙකක්. අර විදිහටම තමයි මේ වොෂ්රූම් දෙක කරලා තියෙන්නේ. කාමර බෙඩ්රූම් තියෙනවා තුනක්. බෙඩ්රූම් තුනෙත් ඒ විදිහටම තමයි